මෙහෙ වහිනවා. ඉතින් ඒක නිසා ඔෆිස් ගියාට කලින් එන්න දුන්නා ඒගොල්ලෝ. මොකද මෙහෙ වැස්සාම මාර විදිහට යට වෙනවා ළමයි. ලංකාවේ වහින විදිහට මෙහෙ වැස්සොත් ඉවරයි. අනාතයි. එච්චර වහින්නේ නැහැ බට් වහින පොඩි වැස්සටත් මෙහෙ හෙනට යට වෙනවා. ඉතින් ඒක නිසා ඔෆිස් වලින් normally එන්න දෙනවා යට වෙන්න කලින්. ඉතින් යට වෙලා තියෙද්දි තමයි අපි දෙන්න ගෙදර ආවේ. කොහොම හරි දැන් ඊටු ටික work from home කරලා දැන් මේ පොත පොඩ්ඩක් නිදහසේ කියවන්න කියලා ඉවරලා ගන්න හැදුවේ. ඒ පොතේ මේ පොත්වල හරි ලස්සනයි ළමයි covers. සතෝෂි යගිසා වගේ Days at the Toronga Cafe. ඔයගොල්ලෝ දන්නවා ඇති Days at the Morisaki Bookshop කියන පොත. අන්නේ ඒ authorගෙම අනිත් පොත තමයි Days at the Toronga Cafe. මේක තමයි මම Big Bad Wolf එකෙන් ගත්ත ගණන්ම පොත ළමයි. It's not even a hard cover. මහරි මේකත් මං හිතනවා නිකන් healing පොතක් වෙන්න ඕනි කියලා ඉවරලා. There is a cat. There's a cute cat. ඒගොල්ලන්ගේ අර හරි ලස්සනයි ළමයි. I don't know how and what they do but ඒ පොත බැලුවමත් නිකන් හෙන හීලින් වගේ. ඉතින් අද දවසේ plan එක මේක තමයි and this vlog is going to be a few days in my life vlog එකක්. මොකද I have a very boring life ළමයි. Zero social life. ඔයගොල්ලන්ගේ එළියට ගේනියන්න කියලාත් බෑ. මම අර මගේ නෙවියුට කියලා තියෙනවා වගේ මෙහෙ තරු වැටෙන ඔළුවට. If you know you know. ඉතින් ඒක නිසා එළියට යන්නෙත් නැති තරම් අපි. එහෙනම් මේ පොත කියමු. බුක් හෝල් එකක් තියෙනවා ළමයි. හැබැයි සිංහල පොත් සෙට් එකක්. මගේ යාළුවෙක් ඩුබායි යනවා කියලා කිව්වහම මං කිව්වා මට සිංහල පොත් එකක් තියෙනවා පොඩ්ඩක් ගෙන්න ගන්න පුළුවන් වේද කියලා. And then එයා මේටින් ගෙනහල්ලා දුන්නා. So let's see මම මොනවද order කරලා ගෙන්න ගත්තේ කියලා. First book එක අමාවක හස. මේක මගේ first BL book එක වෙන්න යන්නේ. මං දැක්කා book talk එකේ netම මේ පොත කියවලා ඉවරලා එයාගේ review එක දැක්කහම මට හිතුණා අනිවාර්යෙන් අරන් කියවන්න ඕනේ කියලා. මං එහෙම BL පොත් එහෙම කියවලා නැහැ. This is going to be my first BL book. I'm excited to start reading this. ඊට පස්සේ Nipu's book talk ගේ review එකක් දැකලා ඉවරලා මෙන්න මේක ගත්තා. දඩබ්බර හැඟුමක්. මේ පොතත් මං හිතනවා මම පොඩ්ඩක් කියවන type එක වෙයි කියලා ඉවර. Can't wait to read this and see. ඊට පස්සේ ළමයි ගත්තා මම normally ආස crime thriller mysteries අන්න ඒ වගේ. ඒක නිසා ඊට පස්සේ ගත්තා CID රමේෂ්. ඒකත් කොයි වගේ පොතක්ද දන්නේ නැහැ ළමයි. ඔයගොල්ලෝ කියවලා තියෙනවද? ඔයගොල්ලෝ කැමති වුණාද මේකට? කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ඊට පස්සෙත් ගත්තේ book talk එකේ දැක්ක තවත් පොතක් My Dear Crush. The best part was මේක ඇතුලේ තියෙන පින්තූර. It's like so freaking pretty ළමයි. I didn't know පොත ඇතුලේ යන්නේ ඒ වගේ පින්තූර තියෙනවා කියලා ඉවර වෙලා and I fell in love with the book. දැක්ක වෙලේ ඉඳන් look at this like Gembari මන් දන්නේ මේ පොතත් මොන වගේ පොතක්ද කියලා. I kind of like the cover. ඉතින් ඒක නිසා ඒක ගත්තා. ආදරණීය රිකාඩෝ මේකත් Nipu's book talk එකෙන් දැකලා තමයි මම ගත්තේ. මේක කියවන්න ඕනේ කියලා වෙලෙ හිතුවා. plus ඒක පොඩි පොතක්. ඉතින් ඒක නිසා ලේසි ඉක්මනට කියවලා ඉවර කරන්න. ඕ මම දැන් දැක්කේ look at this. ළමයි දැන් එන සිංහල පොත් පට ළමයි. I didn't know ඒ වගේව තියෙනවා කියලා. wow. sold. මේ දවස්වල famous තිබ්බ නැන්දම්මගේ diary. මේ පොත හිනා කාලා මැරනවා කියලා ඉවර වෙලා තමයි මම දැක්කේ ගොඩක් reviews වල. ඉතින් ඒක නිසා මේක ගත්තා. ඒ වගේම මට teacher පොතක් ගන්න උවමනාවක් තිබ්බා. හැබැයි පොඩ්ඩක් මේ පොත මේ දවස්වල out of stock කොහෙ බැලුවත්. ඉතින් ඒක නිසා ඒක ගන්න බැරි වුණා. I'm excited to read this like can't wait.